තෙරුවන් සරණයි ආදරණීය හදවත් ඇති මේ වීඩියෝ බලන සියලු දෙනාටම. බලන්නකෝ මේ දවස්වල අපිට මීදුම ටිකක් අඩුයි. අද උදේ තිබුණේ මෙන්න මේ විදිහට. පිරිත් හඬ මැද්දෙන් මේ වගේ දවස පටන් ගන්න ඔයාලත් කැමතියි කියලා මං හිතනවා. බලන්නකෝ ඉතින් කොච්චර මීදුම තිබුණත් කොච්චර සීතල වුණත් කවුද මේ උදේම නැගිටලා සින්දු කියන්නේ කියලා. බලන්නකෝ ඉතින් මේ අහස එහෙ බලලා මෙහෙ බලනකොට පාට වෙනස් කරනවා. මේ වෙලාවේ නම් උදේ 7ට විතර ඇති. දැන් නම් පොඩ්ඩක් වාහන සද්ද එහෙම පාරේ වැඩි වෙන වෙලාව තමයි. අද ඉතින් අපිට නිවාඩු දවසක් නිසා තව ටිකකින් අපි පොඩ්ඩක් එළියට යනවා. මං ඔයාලවත් එක්කන් යන්නම්කෝ. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ද සූර්ය නගරේ දෝවිලේ සරණා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දහය නිවනා. නොලැබීමක් කියන්නේ ලැබීමක ආරම්භයක් කියන එක ඔයාලා විශ්වාස කරනවද? ඔව්. අපි හරි අවස්ථාවේදී හරි තීරණය ගත්තොත් අපිට කවදාවත් වරදින්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය මගේ කතාව මං ඉස්සරහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ආපහු ගෙදර යන අතරමඟදී පොඩි වැස්සකුත් වැටුණා. අව්වයි වැස්සයි දෙකම තිබුණ නිසා දෙහිදුන්නකුත් පායලා තිබුණා. මට ගෙදරට ගිහිල්ලා ඒක බලනකම් පුදුම හදිස්සියක් තිබ්බේ. ඔන්න ඉතින් දැන් නම් ගෙදර ඇවිල්ලා දුවගෙන ගිහිල්ලා දෙදුන්න බලන්නයි යන්නේ. ඔයාලටත් පෙන්නන්න. පෙනෙයිද දන්නේ නැහැ. හරි. දැන් නම් ගොඩක් හවසලා තියෙන්නේ. කලවරත් වැටිලා. ඔන්න හඳත් පායලා. බලන්නකෝ අපේ කාමරේට රැහැට පේන විදිහ. අතට ගිහින් එන්නම්. දෙමව්පියන්ගේ හීන රජ කරන්නට උත්සාහ කරන ඔයාලා අපි හැමෝගෙම හීන හැබෑ වෙන අවුරුද්දක් වේවා.